මිනිසා සඳමත පවතබන්නේ 1969 ජූලි මාසයේදී. නමුත් ඉන්පසුව විද්‍යාව බෙහෙවින් දියුණුවත් නව ග්‍රහලෝකයක් වෙතට යාම මිනිසා අසමත් වෙනවා. නමුත් තවත් වර්ෂ 10ක් වෙන කාලයක් තුළදී උක්ත අභියෝගයේ ජය ගැනීමේ ලක්ෂණ දැන් පහළමින් පවතිනවා. මෙවර මිනිසා සැලසුම් කරන්නේ අඟහරු ජය ගැනීමට. නමුත් සඳමත ගමන් කිරීම හා සංසන්දනාත්මක සලකා බලනකොට මෙය බෙහෙවින්ම අභියෝගාත්මක කාර්යයක්. මේ සඳහා සහභාගී වන ගගනගාමීන් හට නැවත කිසි දිනක පෘථිවියට පැමිණීමට නොහැකි වීමේ ඉඩකඩ බෙහෙවින්ම ඉහළයි. මේ තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන මේ සඳහා ඉදිරිපත් ඇත්තේ කාන්තාවක් වීම විශේෂත්වයක්. අද බුද්ධිය අසිපතේස වෙන්නේ ඇය ගැන කීමට. ඔබ අපගේ නාලිකාව පළමුවරට නරඹන්නේ නම් සබ්ස්ක්‍රයිබ් කර බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරගෙනම ඉන්න. ඇලිසා කාසන් ඇමරිකා එක්සත් ජීවත් වන 23 හැවිරිදි තරුණයක්. ඇය අප කලින් අභියෝගය පාරගත් ඒ තීරිය තරුණිය. ඇයට නාසා ආයතනයේ දැනුම් දී ඇත්තේ හැකි තාක් ඉක්මනින් අභ්‍යවකාශ ගවේෂණයට අදාළ දේවල් ඉගෙන ගන්නා ලෙස. අඟහරු ජය ගැනීමට අවශ්‍ය වන්නේ අඟහරු පෘථිවියට ආසන්නින් පිහිටි ග්‍රහලෝකයේ වීමත් එහි මානව ජනාවාස පිහිටීමට මිනිසා තුළ ඇති අනාගත අපේක්ෂාවත් නිසා. මේ සියලු කාර්යයන් ආරම්භීමට පළමු පියවර අඟහරු මතට භෞතිකව ගොඩ ගැසීම. ඇලිසා කාසන් සූදානම් කරන්නේ මේ සඳහා. ඇලිසා උපත ලබන්නේ ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේදී. ඒ 2001 අවුරුද්දේදී. ඇයගේ සිහිනය ඇරඹෙන්නේ ඇය 3 හැවිරිදියේදී අඟහරු ජනාවාස කරන ආකාරය පිළිබඳව කාටුන් චිත්‍රපටයක් නැවතීමෙන් පසුවයි. එසේ පටන් ගත ඇයගේ සිහිනය වන්නේ අඟහරු තරණය කරන පළමු මානවයා බවට පත්වීම. බොහෝ දෙනෙක් ඇයගේ සිහිනය හාස්‍යයට ලං කරත් ඇය කිසිම දෙයකින් ආපසු හරවන්නට සමත් වන්නේ නැහැ. ඇය නාසා ආයතනය හා සම්බන්ධව ආයතනය මගින් පවත්වනු ලබන ස්පේස් කැම්ප් වලට සහභාගී වීමට පටන්ගෙන තිබෙනවා. දියට කිමිදීම පුවන් යන පැදියුම් පිළිබඳව බලපත්‍රද ඇය ලබාගෙන තිබෙනවා. ඇයගේ මේ උත්සාහය දකින නාසා ආයතනය 12 හැවිරිදියේදී අඟහරු තරණයේ අනාගත සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ඇයව කැඳවනවා. මෙලෙස තෝරා ගන්නා අය වසර 2ක මූලික ගගනගාමී පුහුණුවකට යොමු කරනවා. පසුව එවැනි අය අනාගත කවර හෝ අභ්‍යවකාශ ගමනක් සඳහා යොදාගත හැකියි. ඇලිසා මේ වන විට මේ සියලු සුදුසුකම් සම්පූර්ණ කර අවසන්. නමුත් මේ කවර පුහුණුවකට මුහුණ දුන්නත් අභ්‍යවකාශ ගවේෂණයේ අවදානම පහව යාමක් නැහැ. එම සියලු සුදුසුකම් සැපිරීමෙන් පසුව පවසන්නේ ඒවා ජය ගැනීමට ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් බව. 2030 මුල් කාලයේදී අඟහරු මත පය තබන පළමු මිනිසා වීමේ භාග්‍ය ලබා ගැනීම ඇයගේ අපේක්ෂාව. හොඳයි, ඇලිසා 2030 අඟහරු වෙතට යාමට පිටත් වුණොත් ඉන් පසුව කුමක් වේවිද? ඔබ සිතනවා ඇති. දැනට මිනිසෙක් කිය වැඩිම දුර ප්‍රමාණයෙන් සලකන්නේ චන්ද්‍රයා වෙත යාම. නමුත් මේ දුර වගේ 485 ගුණයක් දුරින් තමයි අඟහරු පවතින්නේ. මේ නිසා විශාල ආහාර ප්‍රමාණයක්, ජලය ප්‍රමාණයක් ගෙන යාමට අඟහරු වෙත යාමේදී සිදු වෙනවා. මේ නිසා මේ පහසු කාර්යයක් නෙවෙයි. දැනට අප සතු වේගවත්ම යානය අඟහරු වෙත ගියත් මේ ගමනට මාස 9ක් වසරක් වැනි කාලයක් ගත වේවි. මේ සඳහා ආහාර සහ ජලය ගෙන යාම ප්‍රායෝගික කාරණාවක් නෙවෙයි. නාසා ආයතනයේ සැලසුම් වෙන්නේ අවශ්‍ය ආහාර ගගනගාමීන් විසින් යානය තුලදී නිෂ්පාදනය කර ගැනීම. ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් යානය තුළම ඉතිරි කරා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සූර්ය ශක්තිය භාවිතා කිරීමෙන් යානයට අවශ්‍ය බල ශක්තිය නිෂ්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ අප කතා කරන තරම් සරල සුගම දෙයක් නොවන අතර මරණය අතින් ගෙන යන අතිශය භයංකාර දෙයක් බව අපි වටහා ගත යුතුයි. මේ ගැන විමසූ විට ඇලිසා කාසන් පවසන්නේ තමා මේ හොඳින් අවබෝධ කරගෙන සිටින අතර නැවත පෘථිවිය වෙත පැමිණීමට ඇය අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර තිබුණා. මේ නිසා ඇය විවාහය අත්හැර ඇති අතර කිසිම දිනක තරුවන් සෑදීමක් අපේක්ෂා නොකරන බවද සඳහන් කර තිබෙනවා. ඇගේ එකම අපේක්ෂාව වෙන්නේ අඟහරු මත පා තබන පළමු මිනිසා බවට පත්වීම. ඉතින් අපි ඇලිසා කාසන්ගේ මේ බලාපොරොත්තුව ඉෂ්ට වේවායි කියලා ප්‍රාර්ථනා කරමු සමස්ත මානව පරපුර වෙනුවෙන්. අදට අපි මෙතනින් නවතින්නම්. නැවතත් වීඩියෝකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.